මේ ඉන්න අපේ cool. This is cool. අයිබෝවන්. අද යම් මාත් එක්ක වැඩට. බලමු මගේ වැඩ කරන දවසක් කොහොමද ගෙවෙන්නේ කියලා. මං ගියා. සර්ණයි. ගයිස් මෙහෙම තමයි යන්න තියෙන්නේ අපි බෝඩියෙන් එළියට. මට උදේ පාන්දර කරන්න ජොබ් එකක් තියෙනවා. ඒ තමයි රෑ කාපු කෑම එකේ එහෙම ඩස්බින් එකට ගෙනත් දාන එක. ඉතින් කාමරෙන් එළියට ආවම මෙන්න මෙහෙම view එකක් තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම වගේ පැත්තක තමයි ඉන්නේ. එතන තියෙන ඩස්බින් එක. ඒකට මගේ තියෙන ඩස්බින් ටික ගෙනත් දැම්මා. අපි ගියා. හැමදාම මෙතනින් ෆ්ලයිට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් වෙලාව ඇවිල්ලා 8:35යි. මම දැන් මේ ට්‍රාන්ස්පෝර්ට් එක ගාවට තමයි යන්නේ. අපේ කම්පැනි එකේ බස් එක එනවා. අද තව විශේෂ දෙයක් තියෙනවා. ඒක තමයි මේ මම ඉතින් ඩුබායි වලට ඇවිල්ලා වැඩි කාලයක් වෙන්නේ නැහැ. මගේ වීසා එකේ වැඩේ වෙන්න අද තමයි ෆින්ගර් ප්‍රින්ට් තියන්න තියෙන්නේ. ඉතින් ෆින්ගර් තියන්න යනවා අද. බලමු මේකේ වීඩියෝ මොන හරි ගේන්න පුළුවන් වුණොත් මම ඔයගොල්ලන්ට අරන් එන්නම් අනිවාර්යයෙන්. ඉතින් ගයිස් මෙහෙම තමයි යන්න තියෙන්නේ. අර පාරෙන් එහා පැත්තේ තමයි අපේ ට්‍රාන්ස්පෝර්ට් එකේ බස් එක ඇවිල්ලා නතර කරන්නේ. ඔයගොල්ලන්ට පේනව නේද අතන ඉස්සරහා දිනන ලොකු ගහක්. අන්නේ ගහ ගාව තමයි අපේ බස් එක ඇවිල්ලා නතර කරන්නේ. තා විනාඩි 5කින් වගේ එනවා බස් එක. මෙන්න මෙහෙම පාර පැනලා අපි අර ගහ ගාවට යන්න ඕනේ. අපි බලමු ඉතින් අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. වැඩ කරන දවසක් බලමු. වැඩ කරන වෙලාවේ වීඩියෝ ටිකක් ගන්න පුළුවන් වුණොත් මම ඔයගොල්ලන්ට අරන් එන්නම් අනිවාර්යෙන්. මොකද වෙන්නේ කියලා අපි ඉස්සරහට බලමු. වීඩියෝ එකත් එක්ක ඉන්න අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. UAE එකේ අලුතෙන් ආපු කෙනෙක් කොහොමද ජොබ් එකක් කරන්නේ, කොහොමද කෙනෙක්ගේ දවස ගෙවෙන්නේ කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඉන්නේ මේ ගහ ළඟට වෙලා. මෙතන මේ කට්ටිය වාඩි වෙලා අර කට්ටිය බලාගෙන ඉන්නේ බස් එක එනකන්. ඉතින් බස් එක ආවම අපිට යන්න තමයි තියෙන්නේ. මෙන්න මේ එන රතු පාට බස් එක තමයි අපේ ට්‍රාන්ස්පෝර්ට් එක. ඉතින් දැන් තියෙන්නේ මෙන්න මේ කට්ටියත් එක්ක බස් එකේ නැගලා වැඩට යන්න. අපි වනමු වැඩට ගිහින් මොකද වෙන්නේ කියලා. මම ඕගොල්ලන්ට වීඩියෝ ටිකක් ගේන්නම් මේකේ වැඩ කරන වෙලාවෙත් කොහොම හරි. ඉතින් ගයිස් ඔන්න මම බස් එකෙන් බැස්සා. බස් එකෙන් බැහැලා මෙතනින් තමයි අපේ වැඩ කරන තැනට යන්න තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද වැඩ කරන්න කියලා ගිහිල්ලා. දැන් අපි ෆින්ගර් ප්‍රින්ට් එක තියලා ඇතුළට යමු. බලමු ගයිස් කන්න මොනවද තියෙන්නේ කියලා. උදේට කන වෙලාව පරාරෙන් කඩල කරියක් තියෙනවා. මගේ කෑම දෙනවා කම්පැනි එකෙන් මට 3 වේලටම එකමඩේෂන් තමයි දෙන්නේ නැත්තේ. ඉතින් අපි කමු ඉස්සෙල්ලා උදේට. පරාට දෙයක් දාගත්තා. දාමු හොදි.
තමයි මගේ උදේ කෑම එක. ඉතින් ගයිස් මට අද උදේ තියෙන ජොබ් එක තමයි ඉස්සෙල්ලම ටී එකයි කෝපි එකයි හදන්න ස්ටාෆ් එකට. ඉතින් මම 10ට ෆින්ගර් තියන්න යන නිසා මට මේක කරන්න වෙනවා. මේක 10ට කලින් හදලා යන්න තියෙන්නේ. මම ඔක්කොම බඩු ටික මෙතන මේ ලෑස්ති කරගෙන ඉන්නේ. ටී පවුඩර්, කෝපි පවුඩර්, මිල්ක් ටී ඔක්කොම සෙට් කරගෙන තියෙන්නේ. චායි එක, කෝපි එක මෙන්න මේ දෙකට දාගන්න තියෙන්නේ. කෝපි එක දැන් හැදීගෙන එන්නේ. ගයිස් ටී එකයි කෝපි එකයි හදලා ඉවරයි. මට තියෙනවා ඒ දෙක ගිහින් දෙන්න. මෙන්න මේ පේන බිල්ඩින් එකට ටී එකකුයි කෝපි එකකුයි. උදේට ගෙනත් දෙන්න ඕනේ. හවසට ගෙනත් දෙන්න ඕනේ නැහැ. එයාට එන හවසට ගෙනියන්න. ඉතින් මම මේ දෙක හදලා ඉවර වෙලා දැන් මේ ගෙනින් දෙන්න යන ගමන් ඉන්නේ. මේ තියෙන්නේ බෑග් එකේ දාගෙන තමයි ගෙනියන්නේ. අතේ ළඟින් අමාරුයි. මේක තමයි මගේ උදේ shift එකේ වෙන්නේ. දැන් උදේ shift එක ඉවරයි. ටී එකයි කෝපි එකයි හැදුවා. දැන් මට යන්න දිනවා 10 වෙනකොට HR ඔෆිස් එකට යන්න ඕනේ. ෆින්ගර් ප්‍රින්ට් තියන්න යන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. එතෙන්ට අර බෝතල් දෙක තිබ්බා. මේ දෙක ගත්තා. empty දෙක. අපි ගියා. මේක තමයි ඔෆිස් එක. Yo guys, ඔක තමයි වෙන්නේ. උදේ වීඩියෝ එකත් එක්කින් අලුතෙන් ඩුබායි වලට ඇවිල්ලා ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙන අයට මේ වීඩියෝ එකේ ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. මම අද දවසේ දේවල් අනිවාර්යෙන් අරගෙන ඉන්නම් ඔයාලට. ජය වේවා. අන්න අර පේන ලොකු බිල්ඩින් එකේ තමයි මම වැඩ කරන්නේ. ඒක තමයි ඔක්කොම ස්ටාෆ් එක ඉන්නේ. ඉතින් අර මෙතන ඉන්න ඩොක්ටර්ස්ලාට ටී එකයි කෝපි එකයි ගෙනත් දෙන්න ඕනේ මං උදේට. ඒ වගේම මෙන්න මේ බිල්ඩින් එකටත් ගෙනත් දෙන්න ඕනේ ටී එකකුයි කෝපි එකකුයි. ඒක මං එතන තියලා ආවේ. දැන් ගිහිල්ලා ඒක රූෆ් টොප් එකෙන් තියලා එන්න ඕනේ. එතන තියලා එතන තියෙන empty bottle දෙක ගත්තා. අපි ගියා. මේ තමයි අනිත් ඔෆිස් එක. මේකේ රූෆ් টොප් එකට යන්න ඕනේ. අනිත් ටී බොටල් එකයි කෝපි එකයි අරන් එන්න. ඒක දෙයක් ගේනවා. ඒ දෙක අවුරු හරි උඩට ගෙනහිල්ලා මම මෙතන යට තියලා ගියේ. මට empty දෙක අරගන්න විතරයි තියෙන්නේ දැන් ගිහින්. මේ දෙක ගත්තා. අපි ගියා. කොහොමද view එක? Yo guys, දැන් මම යන්න ඕනේ HR ඩිපාර්ට්මන්ට් එකට 9 වෙනකොට. තව හරි දෙයක් වගේ තියෙන්නේ. ෆින්ගර් ප්‍රින්ට් තියන්න යන්න. මගේ උදේ වැඩ ඉවරයි. අවශ්‍ය රැස් එක සෙට් එක. මේ තමයි ගයිස් ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න අපේ HR ගේ සර් එක්ක වාහනේ යන ගමන් මම මේ වීඩියෝ එක ගත්තා. ඉතින් ඔයාලට පෙන්නන්න ඕන නිසා.
මේ තමයි ගයිස් ඉතින් මං වැඩ කරන රෙස්ටෝරන්ට් එක මේනවනේ මෙතන ටිකක් වීඩියෝ කරන්න අමාරුයි ගොඩක් කස්ටමර්ස්ලා ඉන්නවා ඒ වගේම අපේ සුපර්වයිසර් ඉන්නවා ගොඩක් අය ඉන්නවා මං මේ වෙලාවේ කරන්නේ අර මේ බොක්ස් තියෙනවා අපි කෑම දෙනේ බොක්ස් ටිකක් නවනවා මෙතන වීඩියෝ ටිකක් කරන්න අමාරුයි මම වැඩ කරන කැෆේ එක තමයි මේකට අමතරව තමයි මං අර ටී කොෆි හදලා දෙන්නේ ඒකෙන් පස්සේ මම ඉන්නේ මේ කැෆේ එකේ තමයි වැඩ කරන්නේ මෙතන අද ඇත්තටම මේ වීඩියෝ ටිකක් ගන්න අමාරුනේ අපේ සුපර්වයිසර් හිටියා අලුතෙන් ළමෙක් ඉන්ටර්විව් එකකට තියෙනවා මේ බැරිස්ටර් වලට යාගේ ට්‍රේනින් එකක් බලන ගමන් තමයි හිටියේ. ඉතින් ඒ ඇස්සේ තමයි මම මේ වලට පෙන්නන්න මේ වීඩියෝ ටික ගත්තේ ෂේප් එකේ. කෑම ගයිස් චිකන් තියෙනවා සුදු බත් තියෙනවා පරිප්පු තියෙනවා දවල්ට කන්න යන්න. ඉතින් ගයිස් ඔන්න මම ලන්ච් එකට ආවා මේ රෙස්ටෝරන්ට් එකේ වැඩි ඉවරලා කෑම ගන්න තමයි දැන් හදන්නේ දවල්ට. ඉතින් අතන වීඩියෝ ටික හරියට කරගන්න බැරි වුණා ලොකුවට. ඉතින් මම ඔයාලට පේන්න පුළුවන් විදියට වීඩියෝ ටිකක් කරා වැඩ කරන වෙලාවේ රෙස්ටෝරන්ට් එකේ. මේ තමයි ඉතින් මගේ දවල් කෑම එක. දවල්ට කාලා අපි බලමු මොකද ආයිමත් කරන්න කියලා. සවස් ටී කොපි එක හදන්න යන්නේ දැන්. වල ටික ගන්න තියෙන ඔක්කොම ටී කොෆි ඔක්කොම අරන් ආවි තියෙන්නේ. දැන් හදන්න තියෙන්නේ හවුස් ටී කොෆි එක. අපි බලමු ඒක හදන්නේ කොහොමද කියලා බලමු. හදන වෙලාව නම් වීඩියෝ කරන්න ටිකක් අමාරුයි. ගෙනියන වෙලාවට මම වීඩියෝ කරලා පෙන්නන්නම්. ඉල්පත්තු කරනවා ගයිස් කොෆි ටී හදන්න. ඉඟුරු කීයකට ඉඟුරු දාන්න යන්නේ ගයිස් කෝපි එක හැදිලා තියෙන්නේ දැන් ටී එක නම් තාරියක් හැදෙන්න ඕනේ දැන් තමයි මේ ටී එකතු කරේ පේනවනේ හදලා තියෙන්නේ ඇස්ති කරලා තියෙන්නේ මේ දෙකට දාගත්තා ටොලිය තියාගත්තා ගියා හවස මගේ ඩියුටි ඒක තමයි ගයිස් ටී එකයි කෝපි එකයි හදාගෙන මෙහෙම ගිහිල්ලා ස්ටාෆ් එකට ඉන්න ඩොක්ටර්ස්ලාට දෙන්න තමයි දැන් මට තියෙන්නේ මේක හදලා ඉවර වෙලා දැන් වෙලාව 2:40යි. පැයක් විතර යනවා මේක බෙදලා ඉවර වෙනකොට. මම ඕගොල්ලන්ට ගේන්න කොහොමද වෙන්නේ කියලා දවස්. ගයිස් බෙදාගෙන යනවා. මේක තමයි මගේ හවස ෂිෆ්ට් එකේ වෙන්නේ ඉතින්. බලමු අද දවසේ ඔයාලත් එක්ක බෙදා ගන්න. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. වීඩියෝ එකත් එක්ක ඉන්න. ගයිස් ටී කොපි බෙදලා ඉවරයි. මම ඉතින් අන්තිමට ඇවිල්ලා මෙතන නතර කරන් පස්සේ මේ කුණු අරන් යන වාහනේ ඒක දෙන්නටත් හැමදාම මං ටී දෙයක් දෙනවා. මාත් එකක් බීලා බලනවා ඉතින් මං අද පුටි වල රස කොහොමද කියලා. කොහොම තමයි දවස් ගෙන්නේ දැන් 4යි කාලයි වෙලාව. 4යි කාලයි වෙලාව මගේ වැඩි ඉවරයි. අන්න එහෙම තමයි මගේ වැඩ ඉවර වෙන්නේ. අපි බලමු ගෙදර යන ටික කොහොමද කියලා ඊට පස්සේ. ගයිස් වැඩ ඉවරයි. යන්න හදන්නේ ට්‍රාන්ස්පෝර්ට් එකේ බස් දෙක නවත්තලා තියෙන්නේ මෙතන. ඉතින් දැන් තියෙන්නේ ගෙදර යන්න. ඊට පස්සේ මම කෑර කන්න කෑම එකක් ගත්තා. එකත් අරගෙන ගෙදර යන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් කට්ටිය නග්ග ගන්න වෙලාව. අපි බලමු ගෙදර ගිහිල්ලා මොකද වෙන්නේ කියලා.
යෝ ගයිස් වැඩ ඉවරයි. වැඩ ඉවරලා දැන් තමයි මේ යන්නේ. මේ ඉන්න අපේ cool. This is cool. From Nepal. එයා තමයි මගේ යාළුවා මේ කිචන් එකේ ඉන්න අපේ හොඳ chef කෙනෙක්. ඉතින් වැඩ ඇරිලා ඉන්නේ මෙයාත් එක්ක තමයි මෙයා ඉන්නේ අපේ පාරට අල්ලපු පාරේ. කොහොම තමයි ඉතින් අද දවසේ වැඩ යෙවුනේ. cool. cool ගියා. මම යන්නේ දැන් මෙතන පාරෙන් තමයි යන්නේ. ඉතින් අද දවසේ මම තමයි වැඩ උනේ. මට ඉතින් දැන් තියෙන්නේ ගිහිල්ලා කෑම කාලා නිදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් අලුතෙන් ඩුබායියෙන් ඉන්න කවුරු හරි ඉන්නවා නම් වීඩියෝ එක බලන්න. ඔයගොල්ලෝ කැමති මොනවා හරි දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මම වීඩියෝ එකක් ගේන්නම් කොහොම හරි. ඉතින් දවසක් කොහොමද වැඩ කරේ කියලා ඔයගොල්ලන්ට බෙදා ගන්න මම මේ වීඩියෝ එක ගෙනාවේ. අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දෙන්න, ෆලෝ එකක් දෙන්න. ඒ වගේම තමයි මේ සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න. ඉස්සරහට මම ඩුබායි ගැන හොඳ වීඩියෝ ටිකක් අරගෙන එන්න. එහෙනම් ගයිස්, ජය වේවා.